හෙලෝ යාළුවනේ අපි දැන් ඉන්නේ පොල්ගහල ස්ටේෂන් එකේ. දැන් වෙලාව උදේ 7:35ට විතර ඇති. මේ එන්නේ අපි මඩකලපුවට යන්න බලාපොරොත්තු වන උදේ දේවී ශීඝ්‍රාමී තුංගියයි. අපි දැන් ටිකෙන් ටික වියලි පරිසරයට තමයි යන්නේ. අපිට ලස්සනට වගා කරපු විශාල වගාපින් දකින්න ලැබෙනවා. වැඩියෙන්ම තියෙන්නේ කටුපතුරු වගේ දේවල්. ලස්සන වෙල් යායවලුත් දකින්න ලැබෙනවා. අපි දැන් ඉන්නේ මහවහන්දිය ස්ටේෂන් එකේ. මෙතනදී උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ග වෙන් වෙනවා. ඒකින්ද මේ වෙනකන් ඉස්සරහින් තිබුණු එන්ජිම ගලවලා පිටිපස්සෙන් හයි කරනවා. මේ තියෙන්නේ ප්‍රසිද්ධ මනම්පිටිය පාලම. මේ පාලම ඉස්සර ලංකාවේ දිගම් පාලම විදිහට තමයි තිබ්බේ. මේ පාලමෙන් යනකොට වෙනස්ම අත්දැකීමක් තමයි තියෙන්නේ. මනම්පිටිය පාලම වගේ තවත් පාලම් හම්බ වෙනවා. අපි මඩකලපුවෙන් බහිනකොට වෙලාව 3:30ට විතර ඇති. අපි නවතින්න තෝරාගත්තේ මඩකලපුව ස්ටේෂන් එකේම ඇති ෆැමිලි රූම් එකක්. අපි දැන් ඉන්නේ මඩකලපුව බලකොටුවේ. මේක යටත් විජිත සමයේ ඉදි කළ බලකොටුවක්. මේ බලකොටුව පිහිටලා තිබෙන්නේ මඩකලපුව කලපුවේ තියෙන ලොකුම දූපතේ. මේක හරිම ලස්සන තැනක්. ඔයාලා මඩකලපුවට එනවා නම් අනිවාර්යයෙන්ම මේක බලලා එන්න ඕනේ. මේ මඩකලපුවේ කලපුවත් හරිම විශාලයි. මේ දෙන්නේ මඩකලපුවේ කලපුව. මේ බලකොටුවේ ධම්ම අපිට කලපුව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගිය මඩකලපුවේ තියෙන ප්‍රදීපාගාරය බලන්න.
එතන තියෙනවා බෝට් රයිඩ් යන බෝට්ටු. අපි එතනින් ගියා මෝය කට බලන්න. ඒ ගමනත් වෙනස්ම අත්දැකීමක් එක් කරන ගමනක්. බලන්න ඉර බැහැගෙන යන ලස්සන. ඒ ගමනත් පැය භාගයක් වගේ ගමනක්. අපිය බෝට්ටුවෙන් අරන් ගියා ඉකෝ පාක් කියලා දූපතකට. බෝට්ටුවෙන් යනකොට ප්‍රදීපාගාරයක් පේනවා. ඒ ඉකෝ පාක්කේ තියෙනවා ළමා උද්‍යානයක්. හැබැයි ඒ ළමා උද්‍යානය දැන් ටිකක් අබලන් වෙලා වගේ. මෙතන තියෙනවා සිමෙන්ති වලින් හදපු ඩයිනෝසර් පිළිම එහෙමත්. එතන තියෙනවා ටවර් එකක්. අපි ඉතින් ඒක උඩට නැගලා වටපිට ලස්සන බලලා තමයි ගියේ. අපි ඊට පස්සේ ගියා මඩකලපුවේ අනන්‍යතාවය සින්දු කියන මාළු ඉන්න කල්ලඩි පාලම් බලන්න. ඊට එහා පැත්තේ තියෙන්නේ අලුත් කල්ලඩි පාලම. ඊට පස්සේ අපි ගියා කල්ලඩි වෙරළ බලන්න. මෙතන හරිම ලස්සන තැනක්. අපි එතෙන්ට ගිහිල්ලා රැල්ල පෑගුවා. ඊට පස්සේ අපි ගියා රෑ කෑමට හාජියාර් කියලා හෝටලයකට. එතන කෑම හරිම රසයි. අපි දැන් ඉන්නේ ගාන්ධි උද්‍යානයේ. මේ තියෙන්නේ ප්‍රසිද්ධ බැටික්ලෝ ගේට් එක. අපි උදෙන්ම නැගිටලා උදේ කෑමට ආවා ශ්‍රී ක්‍රිෂ්ණා කැෆේ එකට.
ඊට පස්සේ අපි පාසිකුඩා යන්න වාලච්චේන බස් එකට නැග්ගා. උදේ 9 විතර වෙනකොට අපි පාසිකුඩා බීච් එකට ආවා. හරිම ලස්සන සහ ආරක්ෂිත බීච් එකක්. බලන්න එතන ලස්සන. අපි දවල් 12 වෙනකම් විතර මුහුදේ නෑවා. ඊට පස්සේ අපි ආයෙ බස් එකේ නැගලා මඩකලපුවට ආවා. අපි දැන් ඉන්නේ රාගා අයිස්ක්‍රීම් පාර්ලර් එකේ. ඊට පස්සේ අපි එතනින් අයිස්ක්‍රීමුත් කෑවා. ඊට පස්සේ අපි දවල් කෑමත් අරගෙන අපේ නවාතැනට ආවා. ඊට පස්සේ අපි ගියා හනුමන් කෝවිලට. අපිට ආපහු යන්න මීනගයයි රාත්‍රී දුම්රිය තමා තියෙන්නේ. රෑ 7:40ට වේලාව හරියනකම් අපි ආවා ගාන්ධි පාක් එකට. මේ තියෙන්නේ මීනගය රාත්‍රී තැපැල් දුම්රිය. අපි මේ දුම්රියෙන් ගෙදර ආවා.